හායි ඔගොල්ලෝ කවදා හරි හිතලා තියෙනවද ඒ කාලේ ජීවත් වුණු ඩයිනසෝර්ලා අද හිටියනම් මොනවා වේද කියලා? ඉතින් අද කතා කරමු ඒ කාලේ හිටපු පෘථිවියේ රජකම් කළ ඩයිනසෝර්ලාගේ රජු ටීරෙක්ස් සහ අනිකුත් භයානක ඩයිනෝසර්වරු දෙදෙනෙක් ගැන. ඉතින් වැඩි කතා නැතුව පිළිගන්නවා අපේ නොදුටු විෂය YouTube channel එකට. දැන් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් අපි මුලින්ම කතා කරන්න යන්නේ ඩයිනෝසර් ලෝකයේ රජු හෙවත් ට්‍රයිනෝසෝරෝ රෙක්ස් යනුවෙන් හඳුන්වන ටීරෙක්ස් ගැනයි. මොහු මිලියන 66කට පෙර ජුරාසික් අවධියේ ජීවත් වූ සත්වයෙකි. උස මීටර් 4ක් පමණ වන මොහුට විශාල සහ ශක්තිමත් හකු සහ දත් පිහිටා ඇත. මොහුගේ දිග මීටර් 12ක් පමණ වන අතර මොහුගේ අත් ඉතා කුඩා වේ. මොහු මාංශභක්ෂක ඩයිනෝසර්වරයෙක් වේ. සාමාන්‍යයෙන් මොහුට පැය කිලෝමීටර් 50ක වේගයෙන් ගමන් කළ හැකිය. මොහුට සමාන ඩයිනෝසර්වරු බොහෝ ප්‍රමාණයක් ඇත. හිෂුවාගන්සෝරස්, කර්කන්ටෝසෝරස් උදාහරණ වේ. ජුරාසික් අවධියේ සිටි මොහුට මාරාන්තික නියපොතු පිහිටා ඇත. මොහුගේ ඩයිනෝසෝරෝ රෙක්ස් යන නාමයේ අර්ථය ක්‍රූර කටුසුළු රජු යන්නයි. ටීරෙක්ස් ක්‍රිකට්චය යුගයේ අගභාගයේදී වර්තමාන උතුරු ඇමරිකාව ආශ්‍රිතව ජීවත් වූ බව විද්‍යාඥයින් තහවුරු කර ඇත. මෙම සත්වයාගේ පසුපාද ඉතා ශක්තිමත් වූ අතර ඉදිරිපස අත් ඉතා කුඩා වේ. එමෙන්ම ටීරෙක්ස්ට තීරණ ගැනීම, ගවේෂණය කිරීම වැනි දෑ කිරීමට හැකියාව ඇතැයි විද්‍යාඥයින් තහවුරු කර ඇත. එමෙන්ම මොහුට ශබ්දය, සුවඳ වැනි දේ තේරුම් ගැනීමට විශේෂ හැකියාවක් ඇත. අද වෙනවිට ටීරෙක්ස් ඩයිනෝසර්වරුන් අතර විශේෂ ඩයිනෝසර්වරයෙකු යයි විශ්වාස කරන අතර මොහු ළමුන්ගේ සහ වැඩිහිටියන්ගේද සිත් ආකර්ෂණය කරයි. එය ජුරාසික් පාර්ක් වැනි චිත්‍රපටිවලින් ප්‍රසිද්ධිය ලබාගෙන ඇත. අවසාන වශයෙන් ටීරෙක්ස් කියන්නේ පෘථිවියේ ජීවත් වුණු බලවත්ම හා භයානකම ඩයිනෝසර්වරයෙකු වන අතර ඩයිනෝසර් ලෝකයේ රජු ලෙස හැඳින්විය හැකිය. අපි ඊළඟට කතා කරන්න යන්නේ ස්පයිනසෝරස් ගැන. ස්පයිනසෝරස් යනු ක්‍රිකට්චය යුගයේ ජීවත් වූ භයානක මාංශභක්ෂක ඩයිනෝසරයෙකි. ඔහුගේ විශේෂ ලක්ෂණයක් වන්නේ ඔහුගේ පිටිපස ඇති විශාල පැතලියාකාරයේ කොටසයි. මොහුට එමගින් ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය පාලනය කළ හැකිය. එමෙන්ම මොහුට දිග මුහුණක් පිහිටා ඇත. එමෙන්ම මොහු වඩා ජල ජීවිතයක් ගත කර ඇත. මොහු මස් මෙන්ම මාළු ආහාරයට ගැනීමටද ප්‍රිය කර ඇත. ස්පයිනසෝරස් වසර මිලියන 112ත් 93ත් අතර කාලයේදී ජීවත් වී ඇත. මොහුගේ උස මීටර් 5ක් වන අතර දිග මීටර් 15ක් 18ත් පමණ වේ. ඔයගොල්ලෝ හිතුවා හරි. ස්පයිනසෝරස් ටීරෙක්ස්ට වඩා විශාලයි. නමුත් ඇයි ටීරෙක්ස් ඩයිනසෝර්ලාගේ රජු වෙන්නේ? ඒක මෙහෙමයි. ස්පයිනසෝරස් මිලියන 112ත් 93ත් අතර කාලයේ ජීවත් වුණ සතෙක්. නමුත් ටීරෙක්ස් ජීවත් වුණේ මිලියන 60 ගණනකට පෙර. ඉතින් කවදාවත් ටීරෙක්ස් කෙනෙකුගේ ස්පයිනසෝරස් කෙනෙකුගේ සටනක් වෙලා නැහැ. ටීරෙක්ස් මේ ලෝකෙට එද්දී ස්පයිනසෝරස් වඳ වෙලා. ජුරාසික් පාර්ක් 3 පටියේ විතරයි අපිට හැම දැනගන්න පුළුවන් වුණේ. කොහොම වුණත් මොහු ගොඩබිමට වඩා වතුර ජීවත් වුණු සත්වයෙක් ලෙස හැඳින්විය හැකියි. මොහුගේ පොසිල හමු වී ඇත්තේ වර්තමාන උතුරු අප්‍රිකාවේ. කෙසේ වෙතත් මොහු ටීරෙක්ස් වගේම භයානක හා ශක්තිමත්ම ඩයිනෝසර්වරයෙකු ලෙස හැඳින්විය හැකිය. ඉතින් අපි ඊළඟට කතා කරන්න යන්නේ ඩයිනසෝර් ලෝකයේ තුන්වෙනියට භයානකම ඩයිනෝසර් ගැනයි. මිලියන 98කට පෙර ක්‍රිකට්චය යුගයේදී ජීවත් වූ මොහුගේ නම ගිගනාටසෝරස් වේ. මොහු ජීවත් වී ඇත්තේ වර්තමාන ආජන්ටිනාවේ. මොහුගේ දිග මීටර් 12ත් 13ත් අතර වේ. මීටර් 4ත් 5ත් වමන උසකින් මොහු යුක්ත වේ. මොහු මාංශභක්ෂක සත්වයෙක් වන අතර මොහු කෘමීන් කෑමට ප්‍රිය කර ඇත. ගිගනාටසෝරස්ට තියුණු දත් පිහිටා ඇත. මොහු ටීරෙක්ස්ට වඩා දිග වී ඇතත් බර ටීරෙක්ස්ට වඩා අඩුයි. මොහුට ශක්තිමත් නියපොතු සහ දත් පිහිටා ඇත. 1993 දී ප්‍රථම වරට ගිගනාටසෝරස් ෆොසිලයක් සොයාගෙන ඇත. ගිගනාටසෝරස් අපට ජුරාසික් වර්ල්ඩ් ඩොමිනියන් චිත්‍රපටයේ බහුල ලෙස දැකිය හැක. එහිදී ටීරෙක්ස්ටත් වඩා භයානක සතෙකු ලෙස ගිගනාටසෝරස් පෙන්වා තිබේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා කියලා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකෙන් යම් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා නම් අපේ නොදුටු විශ්ව channel එක subscribe කරලා like එකක් දාන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයගොල්ලෝගේ අදහස් තියෙනවා නම් පල්ලෙහා comment section එකේ දාන්න කියලා ඉල්ලීමක් කරමින් අදට මම යනවා goodbye.